තරම මට වඩා හැමදේම හොයලා බලලා කරන්නේ වයිෆ් තමයි. කොල්ලෝ නෙමෙයි පිරිමි 1000ක් වුණත් මැද්ද තියන්න පුළුවන් එච්චරට විශ්වාස. ඩ්‍රයිවිං ඩිසිප්ලින් එක නම් ඉතින් අපේ වයිෆ් එක තමයි. මම ඒක කිසිම කෙනෙක්ගේ දැකලා නැහැ. හොඳ ඇත්තට කනට ඇහෙන්න කතා කරන්නේ. කව්. බනින්න පිස්සු කවදාවත් බැලලා නැහැ. මට උඹ බම් බලන් අඩු ගානේ මූ කියලාවත් මුත් බෑ. එහෙම නිකන් ඉංගියක්වත් දීලා නැහැ. මදුෂානිගේ වෙඩින් එක තිබ්බනේ. මෙයාගේ යාළුවෝ ඊට පස්සේ නෑදෑ ඉන්න ළමයි. ඔය මෙන්න කරන්නේ කවුරු කන්නේ. මේ සේරම ගියා ඔක්කොම සලුන් වලට. මෙයා ගියේ නෑනේ. නේ බබා. මෙයා ගියේ නෑ. මෙයා කියන්නේ සම්පූර්ණ ගෙදරටලා තනියම එයාගේ ටික කරගත්තේ. ඔය වැඩි ආරේ මේ මේකප් කරන්නේ විචුරන වලට මෙයා කැමති නෑ නේ බබා. වෙලාවකට අනේම දේවතාවියක් වගේ. මම දන්නවනේ අම්මා ලැබු වුණානේ. කවුද හිටියේ හොස්පිටල් එකේ? මෙයා හිටියේ මං කොහේ ඉන්නද බං? ඔබ දන්නවනේ මං දෙන්නේ බං. මෙයා මට වැට්ට යන්න කියලා සම්පූර්ණ මෙයා රැයක් දැවාලක් නැතුව වැල හිණියක් වගේ බෙහෙත් ටික අරන් යනවා, සුප් හදන් යනවා. දැන් මොකක් හරි ප්‍රශ්නයක් ඇතිලා මම නෝට් කරොත් එයාට එයා දුකෙන් ඉන්නේ කියලා මම ඇහිලා මොකද දඬන්නේ බබා කියලා හුවොත් එයාට අර නෑ මුකුත් නැහැ කියලා ටක් ගාලා එයා මුකුත් නොවිච්ච ගන්නට ඉන්නවා. මට ඒක තේරෙන්න දෙන්නේ නැහැ මචං. ඔය වෙලාවට. ඒ තමයි එයාට කරන්න ඕන. මට පුටුවකින්වත් නැගිටින්න දෙන්නේ. දැන් උනා දැක්කොත් ඉවරයි. කෝප්පයක් හොදලා දැක්කොත් මෙන්න නඩුවක් අපේ ගෙදර. මෙයා යකෝ මට හොදන්න දෙන්නේ නැහැ. යකෝ මට මේව අල්ලන්න දෙන්නේ නැහැ. ඔක්කොම එයා කරන්නේ කුණුවක් කරන කිඳ. හරි බබා මම වාඩි වෙලා ඉන්නේ. හරි අයියෝ මං කිසි දෙයක් කරන්නේ නැහැ. ඕ හරි. ජේෂ මේ කැක්ටස් පැලයක් හරිද? මෙයාගේ යාළුවෝ ඔක්කොම try කරා මෙයාගෙන් කොප්ප ගහලා මේක හදන්නේ. කිසිම කෙනෙක් හදාගන්න බැරුණා. අපේ මිනිස්සයා ගෑන්නේ අත තිව්ව විතරයි වතුර ඩිංගයි දැම්මේ මේක බෝම්බ ගහනවා වගේ මේ බලපන් දැන් සමහර වැඩ තියෙනවා මම කොච්චර බලෙන් මම මැද්දලා අරගෙන කරන්න හදුවත් කරන්න එපා. ඔයා කරන්න එපා කියලා මාව ජල්ලු කරලා යවනවා බං. මම පොඩ්ඩක් ඉන්න මේවා කියන්න ඕනේ මේගොල්ලන්ට. මෙයා ඇක්සිඩන්ට් නහරත කිසිම කෙනෙක්ට කිව්වේ නැහැ. කිසිම කෙනෙක් හෙව්වෙත් නැහැ, බැලුවෙත් නැහැ. එහෙමයි කියලා මෙයා කාත් එක්ක තරහවත් නැහැ මචං. දැන් වෙන කාට හරි ප්‍රශ්නයක් වුණා නම් මේගොල්ලෝ අර නිසල්ලා අම්මගේ ඇක්සිඩන්ට්ලා. කවුද ඉස්සෙල්ලම ගියේ වාහනේ අර කඩාගෙන ගියේ මං එපා කියද්දි. හරි නේද? කඩාගෙන මෙයා ගියේ වෙන මුද්දව් කරන්න කිව්වොත් බුදු අම්මෝ පණ ඇරලා. මේ දැන් මාළු එකක් හැදුවොත් අකහණිය උඹලෙනවා කියන්නේ. කාලා බලපන් කෑම නම් හදනවා අම්මෝ මට තේරෙන්නේ නැහැ ඉරා. වාහනේ හොදන්නේ යා සර්විස් එකට අරන් යන්නේ යා ඊට පස්සේ ගේ ආස්පස් කරන්නේ යා ළමයි බලාගන්නේ ඔක්කොම යා උයන්නේ පිහන්නේ මකෝ දාගන්නේ මේ ගේ ඔක්කොම ආස්පස් කරන්නේ වැකියුම් කන්න ඔකට කැම ටික නිවෙනවා. ඔයා කන්න නෑ නෑ හරි මේගොල්ලෝ කන්න ඔයා කාලින්නකෝ. කාලා බවා බෙටිකෝ. එච්චරට වැඩ හැමදේම කරා. පෙරේර අංකල් මතකනේ? අර ස්විස් වල ඉන්න චෙෆ් ලංකාවට ඇවිල්ලා හිටියා. එයා කිසිම කෙනෙක්ගේ කැමරට ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ. දන්නවනේ යාගේ කැම කාලා තියෙනවා. ඔබ්වියස්ලි ආ චෙෆ් අපේ ගෙදර ආවා ලන්ච් එක ගත්තා. මෙහෙම ඔළුව නවලා ආචාර කරා. කාටද? අපේ වයිෆ්ට එදා මෙයා තමයි ඔක්කොම ලන්ච් එක රැස් කරලා තිබ්බේ. උඹලා දන්නවනේ. වෙන ළමයි දෙතුන් දෙනා ඉන්න අම්මලා කොහොමද කොට්ටට ගහගෙන අර හෙදාගෙන ටික්ටොක් කරගෙන මෙයා කිසිම දෙයක් කරන්නේ මම එපා කියලා නැහැ. මම කොට්ටක් දිනා එහෙම එපා. එයාට ෆැෂන් කරන්න එපා කියලා. එයාම හිතලා ඒ සොයන් විනයකින් ජීවත් වෙන්න. නෑ මං ඒ කතාවට එකඟ නෑ. කසාද බඳින්න ඕන. කසාද බඳින්න හැම කිරිපුම් කසාද බඳින්න ඕනේ. හැබැයි Tamanට හරියන නියම සුදුසු දේවතාවියක් වගේ ගෑණි හොයා ගන්න ඕනේ. එහෙම හොයාගත්තොත් ජීවිතේ දිව්‍ය ලෝකේ වගේ වෙනවා. අනිත් හැමදේම අංක 2 මට මෙයා තමයි ජීවිතේ. මෙයා තමයි අංක 1. ඔන්න ගොරවි රම් රකුසෝ අමු කැලෑ පිලන් දෙනවුම්